අපි අද ඇවිල්ලා ඉන්නේ කොරියාවේ තියෙන පෞරාණික ගම්මානයක් බලන්න. ඉතින් මේ ගම්මානේ වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නේ 1999 එංගලන්තයේ එලිසබෙත් රජුගේ පැමිණීමත් සමග ඒ වගේම 2005 දී ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ආවට පස්සේ තමයි මේක තව ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිත් අද ඕන්න බලන්න කට්ටියම ගිහිල්ලා බලමු. 한옥마을 딱 보이는데 이건 한옥마을 안 보이네요. 여기는 마을이 아니고 අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇතුළට ටිකට් ගත්තා. මට පිටිපස්සෙන් තියෙනවා අන්දොන් නගරයේ මැප් එක සහ මේ අන්දොන් නගරය තුල අපිට බලන්න තියෙන්නේ මොනවද, ලෝක උරුම වශයෙන් පවතින්නේ මොනවද කියන දේවල් ගැන විස්තර. දැන් ඊළඟට අපිට ඉතුරු ටික යන්න තියෙන්නේ බස් එකක. අපි ගිහිල්ලාම බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඔන්න අපේ ෂටල් එක එනවා. මේකට නැගලා යන්න ඕන ඉතුරු ටික. බලමු. පොලිමක් තියනවද? තියෙනවා.
හාහෝ විලේජ් එක ඇතුලේ කෝපි එකක් බොන්න තමයි යන්නේ. විලේජ් එක වටේ රවුමක් ගිහිල්ලා මෙතන තියෙනවා ඔය පෞරාණික මොන වෙස් මුහුණු වගේ කෞතුකාගාරයක්. ඒකත් බලන්න තුරට ගියාදී අපි ඒක නවීන එකක් නෑ. ඒක ඉතින් ලංකාවේ අයට ඔය වෙස් මුහුණු කලාව අමුතුවෙන්ම දකින්න ඕනේ. මේ කඩුව පැත්තට ගියාම බලන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ හාහෝ විලේජ් එකේ අවසානයේ තමයි මේ. අපිට තවත් තැන් ගොඩක් තියෙන බලන්න යන්න මේ අන්දොන් වල. ඉතින් අපි ඒ වගේ තැනකට ගිහිල්ලා ආයෙ වීඩියෝ එකක් කරගෙන එන්න අදට සමුගන්නවා. Thanks for watching. Don't forget to like, comment, and subscribe.